මට මේ ළඟදී හම්බ වුණා මේ දරුවෝ දෙන්නෙක් පුතාලා දෙන්නෙක් අර මම හිටපු තැනට ආවේ ළමයි දෙන්න මේ හොඳටම මූණු නරක් වෙලා ළමයින්ගේ හිතේ වේදනාවයි. මොකද්ද මේ පාර විභාගේ ෆේල් ළමයි දෙන්නම. එක ළමෙක් මේ S2ක් තියෙනවා අනිත් ළමයාත් ඒ වගේ තියෙනවා ෆේල් වෙලා. එතකොටම මම ඇහුවා ළමයින්ගෙන් ළමයිනේ ඔයගොල්ලෝ ළඟ ස්මාර්ට්ෆෝන් තියෙනවාද? තියෙනවා කිව්වා. මං එක ළමයෙකුගෙන් ඇහුවා තාත්තා කරන රස්සාව මොකද්ද? මේසන් වැඩ. මං ඔය ස්මාර්ට්ෆෝන් එක කීයද? 15000යි. ඊළඟ මං ඇහුවා ඊළඟ පුතාගෙන් ඇහුවා පුතේ තාත්තාගේ රස්සාව මොකද්ද? තාත්තාට රස්සාවක් නැහැ. මං අම්මා මොකද කරන්නේ? අම්මා කඩේක වැඩ. ෆෝන් එක කීයද? 15000යි. දෙමව්පියෝ සාපේ ළමයින්ට දෙන්නේ. ළමයි සාපේ ඉල්ලනකට ගණින් පුතේ සාපේ කියලා. කවුද ඒ සාපේ දෙන්නේ? දෙමව්පියෝ සාපේ දෙන්නේ. ඊට පස්සේ මං ඇහුවා පුතේ දවසට කීයක් යනවද ඔයාට ෆෝන් එකට වියදම? රුපියල් 100ක්. මං කෝ මාසෙට 3000ක්. කොහොමද කරන්නේ? ඉස්කෝලේ යන සල්ලි වලින් අපි පිරිමහ ගන්නවා කිව්වා. මං කෝ Facebook තියෙනවාද? තියෙනවා කිව්වා. මං කෝ මොකද? අපි chat කරනවා කිව්වා. chat කරනවා කියන්නේ මොකද්ද? අරකට ඔබලා පටලව ගන්නවා හිත. එතකොට මං ගව පුතේ කොහොමද ඔයාව කරන්නේ ගෙදර? මං වහලේ හුඩ් එකට නගිනවා කිව්වා හවස 6ට. හවස 6ට හුඩ් එකට නැගලා රෑ 9ට බහිනවා කිව්වා. ළමයි ටිකක් පැය 3ක් වෙන් කරන් ඉන්නවා කිව්වා. මං කව පුතේ මම නම් ඔක අරන් දුන්නේ දැන් පොලේ ගහනවා කිව්වා ඕක. ගිහිල්ලා ගෙදරට තියාපන් මං කව පොරොන්දු වෙන්න. ගිහිල්ලා දෙමාපියන්ට දෙන්න පුතේ ඕක කිව්වා. ආයෙත් විකුණලා සල්ලි දෙන්න කිව්වා. මේ සාපේ සංකල්ප රාගයට දරුවන් හසු කිරීමේ සාපේ කරන්නේ දෙමව්පියෝ. කළා දන්නේ වගේ ඉන්නවා. අන්තිමට ළමයින්ට ඇඟිලි දික් කරන්නේ මේ කාගේ වැරද්ද කියලා. ඊට පස්සේ මේ ළඟදී තව දරුවෙක් අම්මා මට කියනවා අනේ ස්වාමීනි මේ ළමයා ඉල්ලනවා ෆෝන් එකක් ඒක 75000 කිව්වා. බංකුවල ඒ අම්මට කිව්වා අනේ අම්මා මේ අපරාධي කරන්න එපා මේ ළමයාට. ඔන්න දෙමව්පියෝ දරුවන්ට ආදරේ දක්වපු රංගේ. ওই රංගේ තේරේ ඉස්සරහට පවුල් කඩාකප්පල් වෙලා නඩු හබ වෙලා කසාද බැඳලා සුමාන දෙකක් ඉන්න එකක් නෑ දෙක කසාද වෙයි. ඇයි මේ හිතේ හටගන්න සංකල්ප රාගේ මහා සාගරේ රළ නැගින්න නැගෙනව නොවේ. මේක සංසිඳවන්න හැක බෑනේ. මහා සාගරේ රළ බුර බුරා එන වගේ මේ සංකල්ප රාගේ හිතේ නගින්නේ. මේකට ඇබ්බැසි වුණොත් ආයි බේරිලි බොරු. ඉතින් ඒ නිසා ඒක තමයි කාමී. ආරකේ මවලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ ළමයි මේකට පුරුදු වුණා. ඔකේ ජරාව බලන්න පුරුදු වුණා. පුරුදු වෙනකට මේක හිත අකුසලයට බඳුන් වෙනවා. එවලම ditta ධම්ම වේදිනේ විපාක ලැබෙනවා. මොකද්ද විපාකේ? හිත විසිරෙන්න ගන්නවා නවත්ත ගන්න බෑ. හිත සංසිඳෙන්නේ නැහැ. එතකොට සංසිඳින් නැති වෙනකොට පාඩම් කරනවා තියා පොතක් දිහා බලන්න හිතෙන්නේ නැහැ. ඊවාගේ කිට්ටු වෙනකොට දැන් දෙමෝපියන්ට දැන් ඉගෙන ගත්ත එකේ දැන් පෙන්නන්න ඉපේ සාකි විභාගෙ ලියන්න බෑ හිත වැටිලා. ගිහිලා කුරුටු ගාලා එනවා. දැන් මට සමහර අර විභාග බලන අය කියලා ගොඩාක් ළමයි ප්‍රශ්න පත්‍ර ලියනව නෙමෙයි ලු කරන්නේ. හරියට යාඥා කරනවා පින්සෙන් දිනුළු අනේ මාව පාස් කරන්න. ප්‍රශ්න පත්‍රය ලියනවා කියන යාඥාවල්. ඒ தත්ත්වයටපත් වෙලා ඊට පස්සේ අద్భుත ක්‍රම වලින් පෑන් මතුරලා විභාගෙට ගිහිනවා.
නීච වෙලා. මේ නීච වුණේ මොකෙන්ද මේ? සංකල්ප රාගය නැමැති කාමයට වසඟ වීමෙන්.